මතක තියාගන්න විසාකාව කියන්නේ අපේ ජාතියේ ප්‍රාර්ථනාව. මහා මායා දේවිය, යශෝදරා දේවිය ළඟට අප ඇසුණු නම තමයි එනම්. විසාකාව වගේ දුවෙක් තමයි අපේ රටේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ. කොහොමද අපේ දුවලා විසාකාවන් වගේ ගොඩ නැගෙන්නේ? දැනුම ලබා ගන්න නම් ලෝකේ බොහෝ තැන් වෙනවා. ලෝකෙම දැනුම පිටුපස්සේ දැන් දුවනවා. නමුත් සදාචාරය ගැන, පෞපින් ගැන, චරිතය ගොඩනැගීම ගැන ලෝකයේ අවධානය අඩු බව මම කියන්නේ. සුවේකට ඊට වඩා ඉදිරියට ගිය චරිතවත් බව ගොඩනගන්න ඕන සමාජයේ සංස්කෘතික ඓතිහාසික පදනම තවමත් අපේ රටේ තියෙනවා. මේ සම්ප්‍රදාය, මේ පදනම රැකගන්නේ මේ දුවලගේ වගකීම. අපේ සිරිත් විදිත් ආචාර ධර්ම රැකගෙන ඒවා තවත් පෝෂණය කරන එක තමයි ඔබේ වගකීම. ඒ වගේම මේ රටේ හොඳ නම කිලිට නොකර තබා ගැනීමේ වගකීමක් මේ දුවලට. ලෝකේ කොහේ ගියත් ඔබේ ලංකාවේ කුල කුමරියක් බව ලෝකයට දැනෙන විදිහට ඔබගේ චරිතය ගොඩනගන්න ඕනේ කියලායි මා පියක වශයෙන් දකින්නේ. ලෝකේ බොහෝ අය හිතන විදිහට නොවේ අපි හිතන්නේ. අපි හිතුවේ. ඉතින් මේ බටහිර ලෝකෙන් යුරෝපා රටවල් වලින් හිතන විදිය හැසිරෙන එක මම හිතන්නේ ඔබට වටිනවා කියලා. ගැළපෙනවා. ඒ වගේම දුවෙක් නැති කෙනෙකුට තමයි දුවෙක් ඉන්න අයට වඩා දුවලගේ අගය දැනෙන්නේ. ඒ නිසා දුවලා ඉන්න අයට වඩා මට මේ දුවලගේ අගය දැනෙනවා. මම මෙතෙන්ට එනකොට මම මොනවද හැමදාම ඉස්කෝල වලට ගිහිල්ලා කියන එකමද කියන්න යන්නේ කියලාත් කල්පනා කරා. මම කල්පනා කරා ඊට වඩා හොඳයි මට දුවෙක් හිටියනම් මම මොනවද කියන්නේ කියලා බලන්න. මට දුවෙක් හිටියනම් මේ කිව් දේ තමයි මම මගේ දුවට කියන්නේ.